හරි ඉතින් මේක ස්පොන්සර්ඩ් වීඩියෝ නෙමෙයි ඉස්සෙල්ලා මේක කියන්න ඕනේ. හරි ඉතින් මම ගාව තියෙන අද මේ ඩයලොග් ලිවිට් කියන බෑන්ඩ් වොච් එක. ඉතින් මට පේනවා ඉතින් මේකේ සිස්ටම් රික්වයර්මන්ට්ස් උයි සිස්ටම් කන්ෆිගරේෂන්ස් උයි. මේක අන්බොක්ස් කරලා බලමු අපි. ඉතින් පළවෙනිට හම්බෙන්නේ මේ අපිට මේ හම්බෙන්නේ මේ ඩයලොග් බෑන්ඩ් එකයි යූසර් මැනුවල් එකයි. ඉතින් යූසර් මැනුවල් එකේ එච්ච ලොකු දෙයක් නැහැ. කොහොමද පාවිච්චි කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් අපි බෑන්ඩ් එක අරගෙන බලමු. ඇත්තටම කිව්වොත් බෑන්ඩ් එකේ මේ චූටි LCD එකක් තියෙන්නේ. අපිට මේක ඔන් කරගන්න ඕන නම් මේක තප්පර 3ක් වගේ ඔබාගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේක තමයි පෙයාරින් කෝඩ් එක. ෆෝන් එකෙන් ගහද්දී අපි පෙයාර් කරන්න තියෙන කෝඩ් එක. ඒ වගේම මේ ඩිස්ප්ලේ එක හොරිසොන්ටල් වගේම වර්ටිකල් උත් කරගන්න පුළුවන් අපිට. මේකේ තියෙන ස්ට්‍රැප් එක ඇත්තටම කිව්වොත් හොඳයි. ඒ කියන්නේ රබර් ස්ට්‍රැප් එකක් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවාද මේ ලිවිට් කියලා ගහලා ස්ටීල් වලින් ඒකෙන් තමයි අපිට ක්ලික් කරගන්න හරි රිස්ට් එක සෙට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේක මෝෂන් සෙන්සර් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට වොච් එක වෙලා බලා ගන්න ඕන නම් ඒක ගලවන්න ඉතාම පහසුයි. මේ වගේ පොඩි USB drive එකක් තමයි එන්නේ. ඉතින් මේක ස්ටෝරේජ් එකක් නම් විදියට පාවිච්චි කරන්න බෑ. charge කරන්න තමයි USB එක දීලා තියෙන්නේ. මේ දීලා තියෙන අපිට මේ කේසින් එකත් ඉතාම හොඳ රබර් එකකින් වගේ හදපු කේසින් එකක්. මේ සෙට් කරන්න තී ලේසි. පොඩ්ඩක් ශ්‍රමයක් දරන්න ඕන එච්චරයි. ඔන්න පේනවා ඉතින් මේ මෙනු එක. ඉතින් මේකේ තියෙන දැන් නයිට් ටයිම් එක මේක. මේක vertical හරි horizontal කරනවා. මේක power off switch එක. ඒ වගේම මේ අපිට බලන්න පුළුවන් අපි දුවපු ගාන, ඒ වගේම ඩිප්ස් ගහපු ගාන, ඒ වගේම ස්කිප් කරපු ගාන. එතකොට කිව්වොත් මේ බෝලින් මොකක්ද කරන්න කියලා මම එච්චර මීටර් නැහැ. ලන්චස් ගාන. එහෙනම් බලන්න පුළුවන්. ඉතින් මේකේ මේන් ෆේස් එකේ තියෙන්නේ වෙලාව සහ බැටරි එක සහ නොටිෆිකේෂන්ස් තියෙන නැතිව පෙන්වන එක. මේ ගලවන්නත් ඉතා පහසුයි. ඔයාලට පේනවා ඇති. නෝමල් වොච් එකක් වගේම ෆෝන් එකට අපි කරේ කරාම අපේ ෆෝන් එකට එන හැම මැසේජ් එකක්ම මේ වොච් එකෙන් පෙන්වනවා. ඒ කියන්නේ කෝල් එකක් වුණත් අපිට පෙන්වනවා. ඒකට ෆෝන් එක බ්ලූටූත් කනෙක්ට් කරලා තියෙනවා. ඉතින් thank you මේක බැලුවට ඔයගොල්ලන් පුළුවන් දකුණ කොනෙන් subscribe කරන්න. ඒ වගේම වමෙන් පුළුවන් කලින් වීඩියෝ බලන්න.